Welcome to Aki's Family YouTube channel. ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් ආවා. අපි රුවන්වැලි සෑයට කිරියාහාර පූජාවකුත් එක්කම ඖෂධ පූජාවක් කරා. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මම මේ විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. පාන්දරින්ම මේ ලෑස්ති වෙන්නේ කිරියාහාර එක හදාගන්න. වෙනදට නම් මම හකුරු මිදි එතකොට රට ඉඳි වගේ දේවල් වෙන වෙනම අරගෙන තමයි කිරියාහාර එක හදන්නේ. ඒත් මේක මම ගත්තේ මේ පාර සිංහල බෙහෙත් බඩු කඩේකින්. ඉතින් ඒකේ ඔක්කොම ටික එකට තිබුණා. ඉතින් වෙනසකටත් එක්ක මේක අරන් බැලුවා. ඒකේ පාත්‍රයකුත් දෙනවා කිරියාහාර අපිට පූජා කරන්න. මම මේ වෙලෙදි කිරියාහාර එක පූජා කරලා ඉවරයිනේ. ඉතින් වෙනදට වෙන වෙනම අරගෙන හදන කිරියාහාර එක වගේම මේ පැක් එකේ තියෙන ටික දාලා හදන කිරියාහාර එකත් ඒ විදිහටම හොඳට පිරිසිදුව අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ පේනවනේ මේ විදිහට හැමදේම වෙන වෙනම යාලා ඒකේ පැකින් කරලා තියෙනවා. ඉතින් මී පැණි, එළඟි තෙල් ඒ වගේ දේවලුත් මේ පැකේජ් එකට ඇතුළත්. ඉතින් ඔන්න ඔය විදිහට මම කිරියාහාර එක පාත්‍රයට අස් කරගත්තා. මම මේ විදිහට ගොඩක් වතාවක් රුවන්වැලි මහා සෑයට කිරියාහාර පූජා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් හිතට දැනෙන සැනසීම වගේම ඒකෙන් ලැබෙන ආනිසංසත් ගොඩක් තියෙනවා. ඉතින් ඔය විදිහට කිරියාහාර එක ලස්සනට පිරිසිදුව හදලා ඉවර කරගෙන කජු ටිකකුත් උඩින් තියලා මම සරසගත්තා. ඒකෙ මෙන්න මී පැණි එකත් මම ටිකක් ඉතුරු කරගෙන ලස්සනට උඩින් දාගත්තා. කිරියාහාර එක ලස්සනට පේන්න ඕන නිසා. පුළුවන් තරම් උදෙන් නැගිටලා මේ වැඩේ කරත් දැන් මේ වෙනකොටත් පහමාරට විතර ඇති. මම දන්න තරමින් රුවන්වැලි මහා සෑය ගේට් එක අරින්නේ පාන්දර පහමාරට. ඉතින් ඒ ටයිම් එකට මෙතන ඉන්න තිබුණා නම් හොඳයි. ඒත් ඉතින් බබත් එක්ක මේ වැඩේ කරගෙන එච්චර උදෙන් අපිට යන්න අමාරු නිසා අපි කොහොම හරි උදෙන්ම යන්න try කරා. ඉතින් මේ විදිහට ඔක්කොම ටික පැක් කරගෙන අපි යන්න පිටත් වෙන්න තමයි මේ හදන්නේ. මෙන්න මේ ඖෂධ එකත් මම ගත්තේ අර සිංහල බෙහෙත් බඩු කඩේම තමයි. ඒකත් මම මේ පළවෙනි වතාවට තමයි පූජා කරන්නේ. ඒක හැමදේම තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඖෂධ වර්ග. ඉතින් අපි ඒකත් අරගෙන බඩු ටික ඔක්කොම අරගෙන දැන් යන්න තමයි මේ හදන්නේ. ඔක්කොම ටික ලෑස්ති කරගෙන යන්න පිටත් වෙනකොට ඔන්න පොඩි වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් අපිට රුවන්වැලි සෑයට යන්න විනාඩි 10ක් විතර. ඉතින් අපි වැස්ස චුට්ටක් අඩු වෙනකන් හිටියා ගමන පිටත් වෙන්න. වැස්සත් අඩු වුණ නිසා ඔන්න අපි තුන්දෙනාම ලෑස්ති වෙලා එළියට බැස්සා රුවන්වැලි මහා සෑයට කිරියාහාර පූජා කරන්න යන්න. අකී බබාව උදෙන්ම හැරගත්ත නිසා එයා චුට්ටක් චුරුචුරුව. එයා තාම ඉන්නේ නිදිමතේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි පාරට බහලා බලනකොට ලස්සන දේ දුන්නකුත් පායලා තිබුණා. මොකද උදේ පොඩි වැස්සක් ගියානේ. අකී බබාට තාම තනියම පයින් මේ වගේ ගමනක් යන්න බැරි නිසා මට මොනවත් අතේ අරන් යන්න බෑ. ඒ නිසා මම ඔක්කොම බඩු ටික එකම බකට් එකකට දැම්මා. හැබැයි කිරියාහාර එකයි ඖෂධ එකයි ඔක්කොම නිසා ඒක ගොඩක් බරයි. අයියා සෑමලුවට යනකම් මේක කරේ තියාගෙන තමයි අරගෙන ගියේ. අපි මෙතනට එනකොට වෙලාව 6ට 6:00 විතර ඇති. ඒත් මේ වෙද්දි පොඩි අවුවක් වැටිගෙන එනවා. ඉතින් අපි කොහොම හරි මෙන්න මේ විදිහට අපේ ඖෂධ පූජාවයි කිරියාහාර පූජාවයි හිතාගත්ත විදිහටම කොහොම හරි කරගත්තා. ඉතින් හිතට මාර සතුටුයි මෙතනට මේ දේවල් අරගෙන ඇවිල්ලා පූජා කරද්දි. මම පැන් පාත්‍රයකුත් පූජා කරා ඒත් එක්කම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඖෂධ පූජාවයි කිරියාහාර පූජාවයි කරගත්තේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා ඒ පින අනුමෝදන් කරගනී කියලා මම හිතනවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම වගේ මේ වගේ වැඩ කරන්න. මොකද ඒක තමයි අපේ හිතට දැනෙන එකම සැනසීම. මම දන්න විදිහට බෞද්ධයෙක් විදිහට ඒක බෞද්ධ අපි හැමෝම විඳලා බලන්නම ඕන සතුටක්.
ඔන්න එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි සෑය වැඳලා එන්න පිටත් වුණා. ලොකු වැස්සක් වහින්න තමයි යන්නේ. ඔයාලට අහස දකිද්දි පේනවා. ඉතින් ආයේ වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.